පෙනීවයිස් ඇත්තටම පරාදුනාද? තේකක් බොන ගමන් කතා කරමු ඒ ගැන. ඉතින් ඔය ඩයිහාඩ් හොරර් ජොන්ර් ෆෑන් කෙනෙක් නම් වා අනිවාර්යෙන්ම ඉට් හරි පෙනීවයිස් ගැන හරි අහලා ඇති. අද මම ඒ ඉට් ස්ටෝරි එක බේස් කරන් හදපු ඉට් වෙල්කම් ටු ඩෙඩි ටීවී සීරීස් එක ගැන කතා කරන්නේ. මේ ඉට් වෙල්කම් ටු ඩෙඩි සීරීස් එක ගැන කතා කරන කලින් අපි මේ ඉට් ස්ටෝරි එකේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් බලමු. ඉතින් මේ ඉට් කියන ස්ටෝරි එක ලියලා තියෙන අපේ හොරර් කිං වෙන ස්ටීවන් කිං. 1986 රිලීස් කරු මේ ඉට් කියන බුක් එක යා ලියන්න ඉන්ස්පයර් කරගත්ත කියන්නේ ඒ කාලේ චිකාගෝ වල කිලර් ක්ලවුන් එහෙම නැත්නම් ජෝන් වෙන් ගේස් කියන පිරිමි ළමයින්ගේ සීරියල් කිල්ස් වලට සම්බන්ධ කිලර්ව. මේ ඉට් කියන ස්ටෝරි එක වෙනස්ම හොරර් වයිබ් එකක් දුන්න නිසා මේක පටි ඉක්මනින් ඔඩියන්ස් එක අතර ග්‍රෝ වෙනවා. 1990 දී ඉට් කියලා ටෙලිවිෂන් මිනි සීරියස් එකකුත් එනවා. පස්සේ අපේ මේ අලුත් ජෙනරේෂන් එකට ඇන්ඩි මුස්චියේට් කියන ඩිරෙක්ටර් 2017 දී ඉට් මූවි එක ක්‍රියේට් කරනවා. මේක නෝමල් පැරනෝමල් හොරර් මූවිස් වලට වැඩිය වෙනස් වයිබ් එකක් වුණ නිසා මේක පටික්මනින් මිනිස්සු අතර ඇට්‍රැක්ට් වෙනවා. කොටින්ම කිව්වොත් මෙයාලා ටාගට් කරපු බොක්ස් ඔෆිස් මිලියන 87 පහු කරලා මේක මිලියන 137ක විතර ප්‍රොෆිට් එකක් ගන්නවා. පස්සේ කතාවේ ඉතුරු ටික කන්ටිනියු කරගෙන 2019 දී ඉට් chapter 2 රිලීස් වෙනවා. ස්ටෝරි එකේ බේසික් එක කිව්වොත් අවුරුදු 27කට සැරයක් මේන් කියන ප්‍රාන්තයේ ඩෙරි කියන ටවුන් එකේ ළමයින්ගේ සිදුවන අතුරුදහන් වීම සහ ඒ අතුරුදහන් වීම වලට සම්බන්ධ අద్భుත ක්ලවුන් කෙනෙක් කියන එක දැනගන්න ලූසර්ස් ක්ලබ් කියන යාළුවා 7 දෙනෙක් වට තමයි මේ කතාව ගලාගෙන යන්නේ. දැන් මේකේ පෙනීවයිස් කවුද කියලා ඇහුවොත් ඒ ගැන දැන් කතා කරන්න කිව්වොත් ලොකු වෙලාවක් යනකොට පෙනීවයිස් කියන ලොකු තියරි එකක්. එතකොට දැන් අපි සරලව උඩින් පෙළුවොත් පෙනීවයිස් කියන්නේ කවුද කියලා කට්ටිය එකයි පෙනීවයිස් කියන්නේ බය ඇති කරලා ළමයිව ආරයට ගන්න මොන්ස්ටර් කෙනෙක් කියලා. ඒත් ස්ටීවන් කින්ට අනුව එහෙම පෙනීවයිස් එහෙම නැත්නම් ඩෙත් ලයිට් කියන්නේ අවුරුදු බිලියන ගණක් වයස කොස්මික් එන්ටිටි එකක්. මං හිතනවා ගැබරින් පෙනීවයිස් කියන කතා කරන්නේ නැහැ මොකද ස්ටීවන් කින්ගේ නවල්ස් 60කට වැඩිය තියෙනවා. එතකොට සමහර නවල්ස් එකිනෙකට කනෙක්ට් නිසා සමහර තැන් ස්ටීවන් කින් යුනිවර්ස් එකක් වෙනකම් එක්ස්පෑන්ඩ් වෙන්න තැන් තියෙනවා. එතකොට මේක ලොකු තියරි එකක් තියෙන හින්දා මේකෙන් කතා කරන්න අමාරුයි. එතකොට හරි ආයි වෙල්කම් ටු ඩෙඩි සීරීස් එක පැත්තට ආවොත් ස්ටීවන් කින්ගේ ඉට් කතාවයි 2017 ඉට් chapter 1 එකයි 2019 ඉට් chapter 2 එකයි කියන මූවිස් දෙක බේස් කරගෙන ඇන්ඩි මුෂියේට් සහ එයාගේ සිස්ටර් වෙන බාබරා මුෂියේට් විසින් තමයි මේ අලුත්ම වෙල්කම් ටු ඩෙඩි ස්ටෝරි ක්‍රියේට් කරන්නේ. එතකොට මං හිතන්නේ ඇන්ඩි ස්ටීවන් කින්ගේ කතාවට උපරිම සාධාරණයක් කළා තියෙනවා මේ සීරීස් එකෙන්. ඒ වගේම එයාගේ මමා වගේ ප්‍රොජෙක්ට් ඒ වගේම ඉට් ෆ්‍රැන්චයිස් එක ගත්තොත් එයාගේ මේ හොරර් ජොන්ර් එකේ මූවිස් හදන්න තියෙන ටැලන්ට් එක කොච්චරද කියලා අපිට බලා ගන්න පුළුවන්. එයා අර ෆ්ලෑෂ් මූවි එක හදන්න ගිහිල්ලා පොඩි ඩවුන්ග්‍රේඩ් එකක් ආවත් එයා මේ ඉට් මූවි එකේ සහ මේ ඉට් වෙල්කම් ටු ඩෙඩි අලුත් සීරීස් එකෙන් පෙන්නලා තියෙනවා. එයාට කොච්චර ලොකු ටැලන්ට් එකක් තියෙනවද කියලා. අපි බලමු මොකද අලුතෙන් DC එකේ එන බැට්මෑන් මූවි එක බ්‍රේව් ඇන්ඩ් බෝල්ඩ් මූවි එක ඩිරෙක්ට් කරන්නෙත් අපේ ඇන්ඩි මුෂියේට්ම තමයි. හැබැයි මං හිතනවා ඒක හොඳ වෙයි කියලා. මං හිතනවා අපිට හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් මෙයා දෙයි කියලා. ඉතින් මේ ඉට් වෙල්කම් ටු ඩෙඩි සීරීස් එකේ සීසන් 1 එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 1962 අවුරුද්දේ ටයිම් ලයින් එකක්. එහෙම නැත්තම් අපේ ලූසර්ස් ක්ලබ් එකේ වෙන සිද්ධි වලට අවුරුදු 27කට කලින් සිද්ධි එහෙම නැත්තම් ප්‍රීක්වල් ස්ටෝරි එකක් තමයි අපිට මේකේ තියෙන්නේ. අපි කතාවේ මේජර් පොයින්ට් ගත්තොත් අපිට කලින් දැක්ක කැරක්ටර්ස් වල යං වර්ෂන් වගේම අපි දන්න කැරක්ටර්ස් වල රිලේටඩ් කැරක්ටර්ස් ගොඩක් බලා ගන්න පුළුවන් මේ සීරීස් එකේ සීසන් 1 එකේ. ඒ විදිහට අපිට මයික් හැන්ලන් ග්‍රෑන්ඩ්ෆාදර් වෙන ලියෝයි හැන්ලන් බලා ගන්න පුළුවන්. ඒ වගේම එයාගේ ග්‍රෑන්ඩ් මදර් වෙන චාර්ලට් හැන්ලන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි ලියෝයි හැන්ලන් දැකලා තියෙනවා ඉට් chapter 1 වලදී. ඒ වගේම මයික් හැන්ලන්ගේ තාත්තන විලියන් හැන්ලන් අපිට මේක මේන් කැරක්ටර් එකක් විදිහට මේන් කැරක්ටර් වලින් එකක් විදිහට බලා ගන්න පුළුවන්.
ඒ වගේම අපේ රිචිගේ අම්මා වෙන මර්ජ් රූමන්න බලාගන්න පුළන් අනික අප ස්ටෑන්ලිගේ තාත්තයන ඩොනල් යුරිස් වගේම ස්ටෑන්ලිගේ අංකල්ලන ටෙඩි යුරිස්වත් බලාගන්න පුළුවන් අනික තව අපේ පුලි කොල්ලා හෙන්රි බෝවගේ ගෑන් පාද වෙන්න කලයින් බෝවත් අපිට මේකේ බලාගන්න පුළුවන් කලයින් බෝ කියන්න කවුද කියල එක පට්ටොලුටෙන් නැත්තං මේක හිටිය පොලිස් චී එයා තමහරි ඊට පස්සේ චපට 2 එකෙදි කැමිය එකක් විදිහට බලාගන්න පුළුවන් වුණා බොබ් ග්‍රේගේ දුව වෙන ඉන්ග්‍රිඩ් කර්ෂ්ගේ ඕල්ඩ් වර්ෂන් එකක්. එතන චැප්ටර් 2 එකේදී හිටිය ඇත්තම කිව්වොත් ඉන්ග්‍රිඩ් කර්ෂ් නෙමෙයි එතන හිටිය අපේ පෙනිවයිස් ගේ ඉන්ෆ්ලුවන්ස් එකකින් ආපු එකක්. මොකද ඉන්ග්‍රිඩ් කර්ෂ්ගේ වයසත් එක්ක එයා එතන චැප්ටර් 2 එකේදී ජීවත් වෙන්න විදිහක් නැහැ. කොහොම හරි අපිට මේ සීරීස් එකේ අන්තිමට පොඩි දෙනවා පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකක් ඉන්ග්‍රිඩ් කර්ෂ්ගේ ඒක අපි පස්සේ කතා කරමු. ඉතින් ඉන්ග්‍රිඩ් කර්ෂ්ට අපිට මේක බලාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තවත් අලුත් චරිතයක් ගොඩක් බලාගන්න පුළුවන් වුණා. ඒ තමයි ලිලි, රොනි and රිච් සැන්ටෝස් වගේම ටික් හැලරන් වගේ කැරක්ටර්ස් මේන්ලි අපිට බලාගන්න පුළුවන් වුණා. ඉතින් මේ ඉට් වෙල්කම් ටු ඩේලි සීරීස් එකකින් අපිට 2017 ඉට් මූවි එකේදී බෙන් මෙන්ෂන් කරපු ඩේලි හිස්ටරි එකේ මේජර් ඉවෙන්ට් එකක් වෙන බ්ලැක් ස්පොට් මැසකර් එක බලාගන්න පුළුවන් වුණා. The Black Spot. The Black Spot was a nightclub that was burned down years ago by that racist cult. What? මූවි එකේදී බෙන් සැක කරේ මේ මේජර් ඉවෙන්ට් තුනට මොකක් හරි පෙනිවයිස්ගේ ඉන්ෆ්ලුවන්ස් එකක් ඇති කියලා. මොකද මේ මේජර් ඉවෙන්ට් තුනම අවුරුදු 27ක ගැප් එකකින් වෙලා තියෙන නිසා. කොහොම හරි ඉතින් අපිට මේ සීසන් 1 එකකින් ඒ තියරි එක කන්ෆර්ම් වුණා. සීරීස් එකේ තව සීසන් 2ක් එන්න තියෙනවා. ඒ සීසන් වලදී 1935 1908 කියන අවුරුදු බලා ගන්න පුළුවන් ආපස්සට. ඒ කියන්නේ පිළිවෙලින් බ්‍රැඩ්ලි ගෑන්ග් මැසකර් එක වගේම කිචනස් අයන්වර්ක්ස් එක්ස්ප්ලෝෂන් එකත් අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා ඩෙරි ටවුන් එකේ ස්ටාර්ට් එකත් අපිට බලා ගන්න පුළුවන් ඊළඟ සීසන් වලදී. ඒ වගේම ඔයාලට මතක නම් ජෙනරල් ෂෝ අර කැනීම් කරලා හොයාගන්න කාස්ට් වලින් අපිට කෙලින්ම සීසන් 2 වලට හින්ට් එකක් දෙනවා. අනික අපේ ඩික් හැලරන්ව බලා ගන්න පුළුවන් වුණා මේ වෙල්කම් ටු ඩේලි සීරීස් එකේදී. ඉතින් මෙතනින් අපේ කෙලින්ම ඩිරෙක්ට් කනෙක්ට් වෙන ස්ටීවන් කින්ගේ The Shining මූවි එකට එහෙම නැත්නම් අපේ බුක් එකට. ඔයා ඒ දෙකේ එකක් බලලා හරි කියවලා හරි තියෙනවා නම් ඔයාට මේ අලුත් කැරක්ටර් එකක් මේ නෙමෙයි මේ ඩික් හැලරන් කියන්නේ. ඉතින් එතනින් අපිට තවත් කනෙක්ෂන් එකක් එනවා අපේ ඩොක්ටර් ස්ලීප් කතාවටත්. තව පොයින්ට් එකක් විදිහට රොනිගේ තාත්තා එහෙම නැත්නම් හැන්ක් ප්‍රිසන් එකට ගෙනියන බස් එකේ චෝෂෑන් ස්ටේට් ප්‍රිසන් කියලා අපිට තියෙනවා බලා ගන්න පුළුවන්. එතනින් අපිට ස්ටීවන් කින්ගේ ෂෝෂෑන් රිඩෙම්ප්ෂන් කියන මූවි එකට රෙෆරන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඒකම රෙෆරන්ස් එකක් කියන්නේ අපිට පොඩි කනෙක්ෂන් එකකුත් එතනින් තියෙනවා. අනික අපිට එපිසෝඩ් 8 වලදී පෙනිවයිස්ගේ රිලීස් එකත් එක්ක ඩෙරි ටවුන් එක පුරාම මිස්ටරි එකක් මීදුමක් ගලා ගන්න පුළුවන්. ඉතින් ඒ මීදුමේදී අපිට ස්ටීවන් කින්ගේම ද මිස්ට් කියන ස්ටෝරි එකට රෙෆරන්ස් එකක් තමා දෙන්නේ. ඉතින් මේ කනෙක්ෂන් ඇන්ඩ් හින්ට් වලින් පේන්නේ අපි කලින් කතා කරපු ස්ටීවන් කින්ගේ යුනිවර්ස් එක ලයිව් ඇක්ෂන් විදිහට කනෙක්ට් කරනවා වෙන්නත් පුළුවන් කියලා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. සමහරවිට අපිට ඩාර්ක් ටවර් ලෙවල් එකට ස්ටෝරි එක එක්ස්පෑන්ඩ් වෙන්න පුළුවන්. ඩාර්ක් ටවර් එකට ස්ටෝරි එක එක්ස්පෑන්ඩ් වුණොත් ඒක පාට් ඉන්ටරෙස්ටිං වෙයි. ඒ වගේම ගොඩක් අයට තියෙන කන්ෆියුෂන් එකක් තමයි පෙනිවයිස් ටයිම් ට්‍රැවල් කෙනෙක්ද? මං කියන්නේ yes or no. දැන් ඔයගොල්ලෝ හිතන ඇති what the hell I'm talking about කියලා. මං දැක්ක සමහර අය ටර්මිනේටර් මීම්ස් හදලා තියෙන අපේ පෙනිවයිස්ට. ඔයක පොඩ්ඩක් ටර්මිනේටර් වයිබ් එකක් තිබ්බ මට මුලින් එපිසෝඩ් 8 බලද්දී ටර්මිනේටර් තමයි මතක් වුණේ. අපි මෙතනදී හිතන්න ඕන දෙයක් තමයි පෙනිවයිස් එහෙම නැත්නම් ඩෙත් ස්ලයිඩ් කියන්නේ කොස්මික් එන්ටිටි එකක්. මෙයා ටයිම් එක එක්ස්පීරියන්ස් කරන වෙනස්ම විදිහකට. දැන් අපි සාමාන්‍යයෙන් ටයිම් එක එක්ස්පීරියන්ස් කරන සරල රේඛක එක පැත්තට ගලාගෙන යන දෙයක්. නිකන් එක කෙලින් තියෙන ගඟ පහළට ගලාගෙන යනවා වගේ. හැබැයි පෙනිවයිස් ටයිම් එක එක්ස්පීරියන්ස් කරන්නේ හැම ටයිම් පීරියඩ් එකකම පවතින හයි මයින්ඩ් එකක් වගේ. ඒ කියන්නේ මෙයාට පාස්ට් එක ප්‍රසන්ට් එක ෆියුචර් එක කියලා තුනකට බෙදලා නැහැ. මෙයාට ඒ තුනේම එකපාර ඇක්සස් එක තියෙනවා. ඒ කියන්නේ මෙයාට ඒ තුනේම එකපාර ජීවත් වෙන්න පුළුවන් බීන් කෙනෙක් තමයි. කොහොම හරි අන්න එතනදී තමයි අපිට වෙල්කම් ටු ඩෙරි කියන සීරීස් එක ඇත්තටම අපේ මූවිස් වලට ඩිරෙක්ට් ප්‍රීක්වල් එකක්ද කියලා දෙපාරක් හිතන්න වෙන්නේ. මොකද අපි දන්නේ මේ පෙනිවයිස් ඉන්න මේ පාස්ට් එක ඇත්තටම ඔරිජිනල් ස්ටෝරි එකේ පාස්ට් එක විදිහටම ගලාගෙන ගියාද කියලා.
මොකද පෙනීවයිස් ෆියුචර් එක දන්න නිසා එයා සමහර විට එයා මේක තියෙන ස්ටෝරි වල සමහර සිද්ධි වෙනස් කරලා තියෙන්න පුළුවන් එයාට ඕන විදිහට. හැබැයි ඔක්කොම වෙනස් කරගන්න බැරි වෙන්නේ නැති. ඉතින් අන්න එතනින් අපි තවත් විදිහට ගත්තොත් පෙනීවයිස් මේ ටයිම් එක අදාළ දෙයක් නෑ කියන එක ඒ වගේ මෙයාට ෆියුචර් එකේ ඉවෙන්ට්ස් දේවල් දන්නවා කියන එකට උදාහරණ විදිහට අපිට පුළුවන් මර්ච් එකේ ෆියුචර් නේම් එක රිවීල් කරපු එක සහ යා රිචිගේ අම්මා කියන එක රිවීල් කරපු එක. අනික ඒ chapter 1 එකේදී රිචිගේ මිසින් පෝස්ට් එකක් රිචි හොයා ගන්නවානේ අර ගෙදරින්. ඒ පෝස්ට් එක හොඳට පොඩි වෙලා තිබ්බේ. ඉතින් ඒ පෝස්ට් එක අපේ පෙනීවයිස් එයාගේ ඇඳුම අස්සෙන් අරන් පෙන්නනවා වගේම නෙමෙයි. ඒ chapter 1 එකේදී පොඩි වෙලා තිබ්බ වගේම මෙතනදි පොඩි වෙලා තියෙනවා අපිට මේක බලා ගන්න පුළුවන්. අනික පෙනිවයිස් රිලීස් එකත් එක්ක පොඩි මිස්ටේක් ඩෙරි පුරාම යවනවා. ඒ මිස්ටේක වෙලාවේ ලේඩි කෙනෙක් එහෙම නැත්නම් ගර්ල් කෙනෙක් එළිය අමුතු විදිහට බලාගෙන ඉන්නවා. ඉතින් ඒ එළිය දිහා බලාගෙන ඉන්නේ ලේඩිව අටට මතක නම් ඒ chapter 1 එකේ මිසින් පෝස්ට් එකක ඉන්න ගර්ල් කෙනෙක්ව මතකද? බෙටි රිප්සන්. සමහර කට්ටියට එච්චර නෝට් නැතුව ඇති. ඒත් එන්නේ ඒ ලේඩි තමයි මෙතන. මෙයා කොහොමද අවුරුදු 27කට පස්සේ මිසින් කරන ලේඩි කෙනෙක්ගේ එහෙම නැත්නම් පෙනිවයිස් මිසින් කරන ලේඩි කෙනෙක්ගේ රූපයක් අවුරුදු 27ට කලින් ඉන්නේ. අනික ඒ පෙරුමෙම ඒක පොසිබල් නෑ නේද? අන්න එතනදී තමයි අපි දන්නේ පෙනිවයිස්ට ෆියුචර් එකත් එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. අනික විල් ඇන් ලීරෝයි එකට ෆිෂින් කරන්න යනවා රිවර් එකක් ගාව. ඒ වෙලාවේ විල්ට ඉලූෂන් එකක් වෙනවා. ඒක ඉලූෂන් එකක්ම නෙමෙයි. ඒ වෙලාවේ බර්න් වෙච්ච ලීරෝ එක පාට වතුරට ඇදගෙන විල්ට කියනවා you will burn too කියලා. මෙතනදී අපිට විල්ගේ ෆියුචර් එක තමයි රෙප්‍රසන්ට් කරන්නේ. මොකද අපි දන්නවා අපේ මයිට් හැන්ලන්ගේ එහෙම නැත්තම් අපේ විල් හැන්ලන් මැරෙන්නේ ගිනි අරගෙන කියලා. ඉතින් මේ රිවර් ඇක්සිඩන්ට් එකේදී මට පොඩි සැකයක් ආවා පෙනිවයිස්ට ෆියුචර් එක දැනගන්න පුළුවන්ද කියලා. So ඒ ක්වෙස්චන් එකට ආන්සර් එක අපිට එපිසෝඩ් 8 වලදී හම්බුණා. හරි ඉතින් it welcome to Derry එකේදී පෙනිවයිස්ට අන්තිමට මොකද උනේ? පෙනිවයිස් මැරුණාද? නෑ. එයාගේ හයිබර්නේෂන් පීරියඩ් එකට අයා ආයි ගියා. කොහොමත් මෙයාගේ හයිබර්නේෂන් පීරියඩ් එක ස්ටාර්ට් කරලා තිබ්බේ. ඒත් අපේ ජෙනරල් ෂෝකාරයා පිළ එක ඩිස්ට්‍රොයි කරනවා. ඉතින් මෙතනින් පස්සේ ඩයල් එකට ෆ්‍රී වෙන්න chance එකක් ආවේ. බට් ඩයල් එකට ඒක සක්සස් කරගන්න බැරි වුණා. අනික අපි දන්නවා අපි පෙනිවයිස් කිල් කරන්නේ ලූසර්ස් ක්ලබ් එක කියලා. ලූසර්ස් ක්ලබ් එක කිල් කරන්නේ අපේ පෙනිවයිස් කියන third dimensional form එක විතරයි. මොකද ඩෙත් ලයිස් සම්පූර්ණයෙන්ම forever kill කරන්න බෑ. ඊට පස්සේ කතාවේ අන්තිමට කොට අපි දැනගන්න අපේ ඩික් හොටෙල් එක වැඩට යනවා කියලා. මෙතනින් කෙලින්ම රෙෆරන්ස් එකක් දෙන්න අපේ The Shining ස්ටෝරි එකට. අනික ඩයලොග් ජෝක් එකකට වගේ කියන හොටෙල් එකක ඉතින් වෙන්න තියෙන මොනවද යට ඒ ඔක්කොම හැන්ඩල් කරගත්ත හැකි කියලා. ඉතින් අපි දන්නවා හොටෙල් එකක වෙන්න තියෙන්නේ මොනවද කියලා. ඊට පස්සේ අපිට පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකක් පෙන්නනවා බෙවර්ලි ගේ ඊට පස්සේ අපේ ඕල්ඩ් ඉංග්‍රීසි ගේ පොඩි කැමියෝ එකක් තියෙන ක්‍රෙඩිට් සීන් එකක්. ඉතින් මේක දාලා තියෙන ඇත්තට අපේ මූවිස් දෙකට කනෙක්ෂන් එකක් දෙන්න වෙන්නේ ඇති. තවත් කට්ටියට තියෙන ක්වෙස්චන් එකක් තමයි හැලරන් කොහොමද පෙනිවයිස්ව ෆ්‍රීස් කරේ කියලා. ඒකට මගේ තියෙන එක තමයි යාර මැචුරින්ටි එක ඩ්‍රින්ක් කරන නිසා යාට ඒ ඇබිලිටි එක ලැබෙන්නේ නැති කියලා. මොකද මැචර් රූට් එක කොහම කෙලින්ම රෙෆරන්ස් එක දෙන අපේ මැචුරින් ද ටර්ටල්ට හින්ට් එකක්. ඉතින් ටර්ටල් දන්නේ නැති කට්ටියට පෙනිවයිස්ගේ වීඩියෝ එකෙන් ඒ කවුද කියන එක දැනගන්න පුළුවන් ඉස්සරහට. ඕකේ ඉතින් කතාවේ මගේ අයිඩියා එක බැලුවොත් ඩවුන්ග්‍රේඩ් එකක් විතර මෙච්චර කල් අපි හිතන් හිටියේ පෙනිවයිස් කියන්නේ ලූසර්ස් ක්ලබ් එක අතින් පැරදුන ඩයල් එකක් විතරයි. ඊට කලින් උත් අනිකට භීෂණේ පතුරන් ගියා ඩෙරි කියන සිටි එකේ කියලා. ඒත් බලන් යද්දි මේ ස්ටෝරි එකට නම් ඩෙරි කියන සිටි එකේදී ඩයල් එක මේ සැරේ ලූස් වෙලා තියෙන හැම සැරේම වගේ. මම දන්නේ ඊළඟ සීසන් එකෙත් එහෙම වේද කියලා. හැබැයි ඉතින් 1962 දී ලූසර් කෙනෙක් වුණ අපේ පෙනිවයිස් 1935 දී වින් කරන්න chance එකක් හම්බෙන්ද කියලා අපි බලමු. එහෙම වුණොත් හැබැයි මං ටිකක් කැමති අර මගේ පර්ස්පෙක්ටිව් එකෙන් ඒතකොට පෙනිවයිස් කියන්නේ හැම ඉස්සෙම නිකන් අර ලූසර් කෙනෙක් වගේ කොටිමුකුත් මූ තමයි ලූසර්ස් ක්ලබ් එකට අනිවාර්යෙන් යන්න ඕන ඩයල් එක. මම දන්නේ ඇයි ආව එහෙම කරන්න කියලා. මේ මොකද මූ තනිකර කොස්මික් එන්ටිටි එකක් මූම අපිට මේ සීරීස් එක කියනවා මෙයා ගෝල් ලෙවල් බීන් කෙනෙක් the world eater කෙනෙක් ඩයල් එකට මෙච්චර අසාධාරණ කරන එක පව් නේද? ඉතින් අපිට බලාගන්න පුළුවන් මේ සීසන් 2 වලදී මොකක් වේද කියලා. එන්ඩ් එකේදී බැරිලා ඩයල් එක වින් කරොත් මං කියන්නේ නිකන් අර ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ එක වගේ කරන්න කියලා. කොමඩි සීරියස් එකේ පෙනිවයිස්ගේ හිස්ටරි එක පොඩ්ඩක් වෙනස් කරලා තිබ්බ. හැබැයි ඒකේ කිසි බෑඩ් පොයින්ට් එකක් නැහැ. ඇක්ටර්ස්ලාත් හොඳ පර්ෆෝමන්ස් එකක් දුන්නා. මම මුලදී නිකන් පොඩ්ඩක් අර අපේ ලිලි නිකන් මේන් කැරක්ටර් එක වගේ පෙන්නුවත්
ඒක ටික රයිටිං එක යනකොට එයාට ඒ තිබ්බ තැන නැති වුණා ලීමෙන් කැක්ට එක වගේ මට පෙවුන්නෑ ඒක ඇයි දන්න හෙවුණේ ද අප මර්ච් මුල දෙච්ච ලොකු රයිටිං ඇතිබෙන හැබ අගටනකට මර්ටියක් හොඳ මේ පෝෂිෂන් එකක් දුන්න කතාවේ විල්ගේ පෝෂණ එක ඒ ගානම තිබ්බා ඉටස්ස අපේ රොනි ගැන පස් කතා කරමු අප රිච්ට කොහමත්ම මුලදිම කැමති ගොඩක් ඒවගේම මට පොඩ හින්ට එක ලැබුණහි රිස්ට කොහමත් ලොක සැක්‍රවයිස ඇතිගෙන මුද රිච්ට විතර ටීම් එක එක්කෙන්ටවත් වගේ කිසිම ඉලූෂන් එක පෙවුන් නැත්ත පිනිවයිස්කි එතිනි මට එක පොඩක් සැක හිතුනා යා වෙන විදිහකට සැක්‍රවයිසයකි මැරහිලා ඊට පස්සේ කරක්ට වලින් මගේ දැන් රිත්තම ෆේවරිට ඉට වස්සේ ම දෙවනිට කැමති ෆිල්ට ෆිල් පලනිපසෝඩ විතරක්ටම ෆිල්ට පට්ට කැමති අනික ටෙඩීටත්මන් කැති මොකදේ ඇක්ටස්ලා දෙන්නත් එක හොඳ පොහොන් සැතුන එක ඇක්ට දෙකත් හොඳ අර ෆිල්ුනම් ෆස්ට එපසෝඩ් එක විතරා පෙන්වට අනික ඒ කෑක්ටස් වලදි අර වාර මතන ශොප්සිීන අව ලිලීක ශොප්සිීන එකෙදී බොක්සස් වලදී බැර පිල්ගෙන් නංගිගේ වගේම මැටීකීට ටෙඩීගේ ෆේස් සෝම්බි ෆේසයක් වුණාට අපේ ෆිල්ගේ ෆේසක සෝම්බි ෆේසක් වගේ කන්වටෙන්න මං එතනදී හිතුවා අපේ ෆිල් ජීවත් වෙලා ඉන්න වද කියලා මොකොද පස්ස නිපතෝඩෙන් අර මැටි වගේන පෙනීවයිස් කියන්න ෆිල් ජීවත් වෙලා ඉන්න වගේ සෝ සමහට අපේ ඩිරෙක්ටර්ස් මුලින් ෆිල්ල ජීවත් කරලා තියන්න හදන්න නැති බට කතාවකොට ඩාක්ලි ගෙනියන්න ඕන හින්දා ෆිල්ල අයි කිලින් කරන්න නැති කියලා මං හිතනවා කෑක්ටසේ රොනී මන් දන්න රොනී ඇයි කතායි මට රොනී වෙච්ච සිට්ටුන්නවීම නෑවිල්ලන් අඩුමතරම ශේප් මන්දන්නමට රොනිවසේ තුනේම නෑ රොනිගේ තාත්තන ඉතින් කතාවට පොඩක් කනෙට්ටුනම් මොකොද එයා හිතතමා මේ බ්ලක්ස්පෝට් මැස එක වෙන්නේ රොනී නිකන් අර රොනිට මී මන්දක මේක මීම හදලා තියෙන වරනික CWලගේ ෆ්ලෑෂකින් අයිරිස් වගේ කියලා සිරාවට හිටියට වැඩක් නෑ පාඩිකමට ඉන්න වගේ විතර හරිඉතින් අද වීඩියක මෙච්චරගෙන තියෙන අනිකතාව එක දෙයක් මේෂන් කරන් තියෙනවා අපේ එක චප්ට 2 ෆිල්ම් එකට අපේ එඩී විදිහට රඟපාපු අපේ ජේම්ස් රෑන්සන් සුයිසයිඩ් කරගෙන තියෙනවා ඉතින් අපේ එඩී කාරය ඇත්තරම අපි උදාලා ගිහිල්ලා ඉතින් රෙස්ට් ඉන් පීස් බ්‍රදර් හරි මේ වගේ තවත් ස්නැක් එකක් වගේ බලන්න පුළුවන් වීඩියෝකින් එන්න බලාපොරොත්තු මේ teatime.lk